ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක් කියලා හිතෙන්නේ මේ වගේ කතා ඇහුවහම. මේ ඉන්නේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පසුගිය පෙබරවාරි මාසයේ ලෝකෙම අවධානය දිනාගත්ත ලොකු වැඩක් කළා. ඒ තමයි ඇමරිකාවේ ටෙක්සාස් වල ඉඳන් වොෂින්ටන් DC දක්වා සැතපුම් 2300ක දැවැන්ත සාම පාගමනක් මෙහෙයවීම. වියට්නාමයේ ඉපදුණු මේ ස්වාමින් වහන්සේ 1997 දී ඇමරිකාවට සංක්‍රමණය වෙලා ඉගෙනගෙන තියෙන්නේ ඉංජිනේරු විද්‍යාව. පස්සේ උන්වහන්සේ මෝට්‍රෝලා කියන දැවැන්ත සමාගමේ ඉංජිනේරුවරයෙක් විදිහට සේවය කරලා තිබෙනවා. හැබැයි 2007 අවුරුද්දේ උන්වහන්සේ Tamanගේ වෘත්තීය ජීවිතය අතහැරලා පැවිදි ජීවිතයට එළඹෙන්න තීරණය කරලා තිබෙනවා. 2010 දී උන්වහන්සේ ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය අනුව උපසම්පදාව ලබාගෙන තිබෙනවා. මෙම සැතපුම් 2300ක ගමන නිකම්ම ඇවිදීමක් නොවේ. ඒක භාවනාමය චාරිකාවක්. උන්වහන්සේ මේ ගමන ගියේ ලොකු දේශනා පවත්වන්න නොවේ. නිහඬව Tamanගේ විනය සහ මෛත්‍රිය හරහා ලෝකයට ආදර්ශයක් වෙන්න. මේ කතාවෙන් අපට දෙන පණිවිඩය හරිම සරලයි. ජීවිතේ ඕනෑම මොහොතක වෙනස් කරන්න පුළුවන්. සල්ලි තනතුරු පස්සේ දුවන එක පැත්තක තියලා හිතේ සැනසීම හොයාගෙන යන එක තමයි නියම ජයග්‍රහණය. උන්වහන්සේ පතන සැබෑ සාමය හැමෝටම උදා වේවා.